නිලනාමල් දෙවැනි වනරුවිනාමල් කුමරි නොයමි නුවරට මා නොයමි වටිනාකම් රකිමි සියුළඟ මා පෙම් පුරමි දනිමි පෙර අත් බව උරුදනිමි. welcome back to my channel. ඔන්න ඉතින් අදත් ඔයාලව ආදරෙන් වගේ channel එකට පිළිගන්නවා. ඔක්කොටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න වගේම ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු හැම දෙයක්ම ඉටු වෙන සතුට පිරුණු අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් අද මම හදන්නේ මේ අවුරුද්දේ පළවෙනි දවසේ ගෙවෙන විදිහ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් අපි බලමු අද මොනවද කරන්න තියෙන්නේ කියලා. අද චුටි යාළුවෙකුත් ඉන්නවා වීඩියෝ එකේ ඔයාලට හම්බ වෙයි. ඉතින් එහෙනම් ඉස්සෙල්ලාම හදන්නේ අද දවස ප්ලෑන් කරගන්න. මම උදේ ඇත්තම ඩ්‍රාමා එකක් බැලුවා. ඒක නිසා දැන් මට ස්ටඩි වැඩ කරලා නැහැනේ. අපි එහෙනම් කොහොමද මේ අලුත් අවුරුද්දේ අද දවසේ ස්ටඩි වැඩ ටික පටන් ගන්න. අනිත් මේ සෙලිබ්‍රේෂන් ටිකත් එක්ක බැලන්ස් කරගෙන කොහොමද කරගෙන යන්නේ කියලා අපි බලමු. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ මං කොච්චර එක්සයිටඩ් වෙලාද හිටියේ මේ පොත පාවිච්චි කරන්න කියලා. ඔන්න ඉතින් අද ඒකේ වැඩ පටන් ගන්න තමයි යන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මට මේ මාස කරන්න තියෙන වැඩ ටික ඊට පස්සේ අද කරන්න තියෙන වැඩ ටික හදාගෙන මේක මම බැලන්ස් කරලා හදාගන්න තමයි යන්නේ. ඉතින් මේ මාසේ ගොඩක් වැඩ තියෙනවා මට ඉව කරලා ඉවර කරන්න. ඊට පස්සේ ඉතින් අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් එක්ක අපි දැන් ඔය රතිඤ්ඤ දාන්න තමයි යන්නේ. ඉතින් ළමයි අනෙක් අවුරුද්දට වඩා මේක ටිකක් විශේෂ අවුරුද්දක්. අර පහ වසර ශිෂ්‍යත්වයට යද්දි අර ඒ තියෙන මේ අවුරුද්දේ විභාගයක් තියෙනවා. අනේවත් පොඩි හැඟීමක් තියෙනවා. ඉතින් මේ අවුරුද්දේ මට O level වලට ෆේස් කරන්න තියෙනවා. තව ගොඩක් බලාපොරොත්තු එක තමයි මේ අවුරුද්ද ගෙවෙන්නේ. ඉතින් මම කියවනේ අපි ඉතින් අලුත් අවුරුද්දට බඩල්ලන්න එපා නේද? අපි නම් අපිට දැන් අපේ හවස් වලේ වැඩ කරන්න පුළුවන් වෙද කියලා කියන්න බෑ ඇත්තටම. මගෙත් ඒ ප්ලෑන්ස් ටිකක් තියෙනවා. අද වැඩිම වෙලාවක් පවුලේ කට්ටියත් එක්ක ඉන්න ඕනි කියලා. ඒක නිසා අපි උදේවරු ඉස්කෝල වැඩ ටික කරලා ඉවර කරන්න බලමු. අපි එහෙනම් දැන් මම ස්ටඩි කරන්න තමයි යන්නේ. ඉතින් ඔයගොල්ලෝ වෙනද වගේම මාත් එක්ක එකතු වෙන්න. මම පැය දෙකක් විතර ස්ටඩි කරනවා කියලා ගත්තට මට පැය භාගයක් විතර තමයි ස්ටඩි කරන්න ඕනේ. මොකද ඊට පස්සේ අපි පන්සල් යන ලෑස්ති වුණා. ඉතින් ඒක නිසා මට පුළුවන් වැඩ ටික ඉවර කරගත්තා. මං ඇත්තටම අද කරේ ගොඩක් අර MCQ. දැන් ගොඩක් දුරට විභාගයක් තියෙද නැද්ද කියලා දන්නේ නැහැ. මං පාඩම් කරාට මට මතක නැති තැන් තව ගොඩාක් තියෙනවා කියලා මට මේවෙන් අහුණා. මම ෆුල් පේපර්ස් තාම කරන්න නැහැ. මං තාම උඩින් MCQ බලාගෙන යන ගමන් ඉන්නේ. ඉතින් මං අද විෂයන් 3ක වගේ MCQ ටික ඉවර කරන්න තමයි ඉන්නේ. එතකොට MCQ කරනවා කියන්නේ ඒක අර හරි වැරදි බලන එක විතරක් නෙවෙයි වැරදි තැන් අඳුරගෙන ඒ ටික පාඩම් කරන්න ඕනි කියන එක තමයි මගේ. මේක තියෙන්නේ නෝට මට අද කරන්න ඕනේ MCQ ටික විතරයි. ඊට පස්සේ මං ඉතින් දැන් පන්සල් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ ඉන්න අපේ නෑදෑ වෙන නන්දා කෙනෙක්ගේ පොඩි එක්කෙනා. මෙයා හරි ෂොක් අනේ. මෙයා තමයි අද වීඩියෝ එකේ ඔයගොල්ලන්ට ඉන්න අමුත්තා. දැන් අපි පන්සල් යන තමයි හදන්නේ. ඊට කලින් අපි බල්ලව ගෙදරට දාලා යන්න ඕනේ. නැත්නම් ඔක පන්සලටත් යනවා. අන්න බබත් එනවා. බබත් එනවා. ඔව්. අපිත් යන් කිව්වා. උදේටත් කිරිබත් තමයි කෑවේ. අපි දවල්ටත් කිරිබත්ම කනකෝ තව තිබුණ නිසා මොකද අපි රැට පොඩි පාටියක් දාන්න යන්නේ. ඒක නිසා දැන් උයන්න ඕනේ නැහැ කියලා අපි චිකන් කාරි එකක් හදාගෙන ඒත් එක කිරිබත් කෑවා. කාලා නැත්තම් එහෙම කාලා බලන්න මාර බරහයි ළමයි. දැන් හදන්නේ දැන් ස්ටඩි වැඩ ටික මම මගදී නැවැත්තුවානේ. දැන් ඉතින් ආයෙමත් මේ පටන් ගන්න තමයි යන්නේ. අපි එහෙනම් පාඩම් වැඩ ටික කරගෙන යන්.
ඉතින් ඕගොල්ලන්ටත් මේ අවුරුද්ද ඕගොල්ලන්ගේ පාඩම් වැඩ ඕගොල්ලෝ හිතාගෙන ඉන්න හැම වැඩක්ම සාර්ථක කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒවට වැඩ කරන්නත් ඕගොල්ලෝ අමතක කරන්න එපා. ඉතින් මේ වගේ මං පැය දෙකක් කිව්වට විනාඩි 50ක් විතර පාඩම් කළා. ඊට පස්සේ සීයා ගෙනත් ඔන්න මෙන්න මේ ටික. ඉතින් මං ඒ ටික කන්න තමයි යන්නේ. ඒ කියන්නේ මොනවා නැතත් අලුත් අවුරුද්දේ මට හොඳට කන්න හම්බුණා ළමයි. වෙනදාට වඩා මං සෑහෙන්න කෑවා පළවෙනි තැන. සෑහෙන්නම කෑවා ළමයි කොහොම හරි. මම පාඩම් කරන කාමරේ අච්චර ලස්සනට හදාගෙන මෙතන ඉන්න අය අහන්න එපා. මට එක තැනක ඉඳගෙන වැඩක් කරන්න හරි අමාරුයි ළමයි. ඒ හින්දා ඉතින් මට හිතෙන තැන් වලට ගිහලා මම පාඩම් කරනවා. අපි ඉතින් 30 කරාට නම් මුකුත්ම කළේ නැහැ. සාමාන්‍ය විදිහට හිටියා. එන්නට අලුත් අවුරුද්දේ අපි පාටි එකක් වගේ දාන්න තමයි යන්නේ. අපි ලොකු පාටි දාන්නේ මේ වගේ පොඩියට පවුලේ කට්ටියත් එක්ක එකතුලා තමයි පොඩි දේවල් කරන්නේ. ඕගොල්ලන්ට ඉතින් ඉස්සරහට බලා ගන්න පුළුවන්. දැන් ඉතින් මං ඔය අපේ මලි ලීක්ස් හදන්න හරිම කම්මැලි. අනෙක් ටිකට මොන හරි කරලා හදනවා. මං ඒක හන්දා ලීක්ස් ටික හදලා පුළුවන් විදිහට දව කරන්න තමයි ගියේ. දැන් ඉතින් ඔන්න උයලා ඉවරයි. පොඩි ක්ලිප් දෙකක් විතරයි උයනේවයි ගත්තේ. ඊට පස්සේ ඔන්න බලන්නකෝ ඔයගොල්ලන්ට හොර වැඩකුත් මේකෙන් අල්ල ගන්න පුළුවන් මම වීඩියෝ කරලා තිබ්බ එකෙන්. හරිද? අපේ මල්ලි ওই බත් ටික බෙදලා ඔය වැඩි කියලා අයින් කරා ළමයි. මෙහෙම කරට කමන්නේ ගෙදර කට්ටියමනේ කන්නේ. ඔන්න බලන්නකෝ මං ගියාට පස්සේ මෙයා ඇවිල්ලා මෙතනින් කාලා තමයි යන්නේ. බලන්න හොර ගෙඩියක් නේද? දැන් තියෙන්නේ කන්න තමයි. ඔන්න ඔය විදිහට තමයි මම අවුරුද්දේ පළවෙනි දවසේ ප්‍රොඩක්ටිව් විදිහට හරිම සතුටින් පවුලේ කට්ටියත් එක්ක ගත කරේ. ඉතින් ඔයගොල්ලොත් හරිම සතුටින් ඉන්නේ නැති කියලා මාත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් මේ අවුරුද්දත් මේ විදිහටම සතුටින් ඉන්න කියලා ඔයගොල්ලන්ටත් කියන ගමන් මේ වීඩියෝ එකේ අන්තිමට එකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් කලින් අවුරුද්දේ ඔයගොල්ලෝ මට ගොඩාක් සපෝට් එකක් දුන්නා. ඉතින් මේ අවුරුද්දේත් ඔයගොල්ලන්ගේ සපෝට් එකේ වගේම තියෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් අපි අලුත් අවුරුද්දේ වැඩ ටික හරිම ලස්සනට සතුටින් කරගෙන යන්. වැටීම්, දුක හිතෙන තැන්, ඒ වගේම ගොඩක් සතුට හිතෙන තැන් වලින් පිරිච්ච අවුරුද්දක් වෙයි අනිවාර්යයෙන්ම මේකත්. දුක සතුට කොහොමත් බැලන්ස් වෙලානේ ළමයි යන්නේ. ඒක නිසා අපි හැමදේම දරාගෙන හැමදේම සතුටින් බාර අරන් මේ අවුරුද්දත් ලස්සනට ගත කරමු. බයි බයි. අදට ගිහින් එන්නම්.